හලෝ හායි ඔයාලා හැමෝටම කොහොමද හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා ඔයාලා හැමෝම. ඉතින් ඔන්න වෙසක් උත්සවෙත් ආවා දැන් ඉවරත් වුණා. ඔයාලා හැමෝම ගොඩාක් අර්ථවත් විදියට වෙසක් සමරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අපිත් වෙසක් දවසේ උදේ ඉඳන් මොනවද කරන්න කියලා හිත හිටියා. ඉතින් ඒ වෙලාවේ අපේ අක්කි බබාට ඕන වුණා එක පාරටම කිව්වා අම්මි අපි දන්සලක් දෙමු කියලා. ඉතින් වෙලාව එතකොට දවල් 12ට විතර ඇති. ඔන්න ඉතින් මමත් ඉතින් එක පාරටම එහෙනම් අපි කරමු කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ ඔන්න දඩි බිඩි ගාලා මෙයා වටපිටාව ඉන්න අක්කිලා ටිකවත් එකතු කරගෙන ඔන්න ওই විදියට ඉස්සෙල්ලම ඊගොල්ලන්ගේ බීම දන්සල ගැන බෝඩ් එකක් ලියලා ඒක ගිහිල්ලා එල්ලුවා. ඉතින් ටක් ගාලා මම බඩු ටික එහාට ගෙනත් දුන්නා. ඊට පස්සේ එහා පැත්තේ ගෙදර යාගේ මදු නැන්දි එක්ක එකතු වෙලා ඔන්න ඔය විදියට බීම ටික හදාගත්තා. හරිම රසට මදු නැන්දි යාට බීම ටික හදලා දීලා තිබ්බා. කස කසායට දාලා එතකොට අන්නාසි හොඳට චොප් කරලා දාලා අත්තම්මත් ගොඩක් උදව් කරා අපිට මේක කරන්න. ඊට පස්සේ යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා අපේ ගෙවල් වලට හැරෙන පාර ගාව ඔය විදියට දන්සල දුන්නා. ඉතින් හැමෝම එදා ගොඩාක් සතුටු වුණා. බබාලා හැමෝම හරිම ආසාවෙන් බීම ඇල්ලුවා, පාරේ යන අයට බිස්කට් ඇල්ලුවා. ඒ විදියට ඒගොල්ලන් එකතු වෙලා ඔය කරපු පුංචි වැඩේ හරීම ලස්සනට වුණා එදා. ඉතින් මේ විදියට ළමයි හැමෝම එකතු වෙලා මේ වගේ දේවල් කරන එක කොච්චර හොඳද නේද? ඉතින් මං හිතනවා මේ වගේ දේවල් වලින් ඇත්තටම දන්සලක් දෙනවා කියන්නේ අපි දෙනවා කියන එක මේ ළමයින්ට පුරුදු කරන්න ඕනේ. මොකද දන් දීම තව කෙනෙකුට දෙයක් දෙනවා කියන එක ඇත්තටම ගොඩාක් හොඳ පුරුද්දක්. ඉතින් මේ වෙසක් දවසේ මගේ දුවගේ මේ අදහසත් එක්ක අනිත් පුංචි බබාලවත් අපි එකතු කරගෙන කරපු මේ වැඩේ එදා පුංචි දෙයක් වුණත් ගොඩක් සාර්ථකව වුණා. ඉතින් එදා දන්සලට ආපු දන්සලට උදව් කරපු හැම දෙනාටම ගොඩාක් පිං.